चिल्लमले बोले रत्रम बहन वील මේ මුන් කලගානි මක්කර කලගෙන අත බන්දන්න මේක. බලාපැලක මූ මමයි කියලා දැක දැක මූ මන් දාලා ගියාන. රත්තරන් බෑන නෙමෙයි ඔක බූරුව. මං කියන දැක දැක තමයි ඕක ඔය පදත්තර වැඩේ හොරේ. අපේ ටික බෑන එක කියලා හොයාගත්ත ඕක නරි බෑන. බූරුව. අම්මෝ මක්කර කලගෙන අත බන්දන්න දැන්. සතියක බඩුවත පන්කෝ. උතුම ගෑණිය මන් දන්නේ මේක පල්ලෙහින් ගන්නවා. කාටේ තාද බනින්නේ? කවුද එන්නේ? බොලා යහත්තා. යේ ආච්චිලෝ. මොනා කැවිත නම් මේ නාකි බලන්න මේ ඩිංගක් කම එකද රටනකොට. ඉපඩ. අම්මේ ආච්චි අම්මේනෝ. අම්මා මගුල මක්කර කලගෙන අත බන්දන්නේ. අම්මා එනෝ? මට කිව්වවත් නැහනේ. කොහෙද පුතේ ආච්චි? කොහෙද ගිය තාත්තා ආච්චි දැක්කේ? මන් දැක්කේ නෑ. බොලා බනගෙන ඉන්න. තමුතරම පුදු මිනිහෙන්නේ. එන්න පුතේ පාරට යන්න. අම්මා මේ වගේ මිනිස්සෙක්. ඵලයල්ලා. පාවාට දාලා පිළිගන්නව මට ගෑනු. මේ වගේ මිනිස්සෙක් හොදා පොල් පිටේ කපා ගන්න. තමුසේ වගේ මුකුත් අහගෙන කඩහගෙන ඉන්නවා. අම්මේ බලන්න. හරි අමාරු. කකුළු සුදාව. සුදු? කොහෙද මේ කොල්ලත් එක කලබලෙන් යන්නේ? අනේ අම්මේ නාරංචිට තමයි මම පල්ලෙහාට දැස්සේ. අම්මෝ මේකයි නාකුණාට ජෙට් එක වගේ ඇවිල්ලානේ. යමල්ල. කොහෙන්ද බෑක් යන්නේ? යා. මප්පා හොඳේ. බලාමේ. පුතේ ලිස්සන හොඳේ අම්මේ. බලාගෙන. බලාමේ අර බූරුවට කියන්න බෑ මේක ටික හූරල දවන්නේ කියලා. කිව්වට වැඩක් නැහැ අම්මේ. ඔය මිනිහ වැඩක් කර මිනිහෙන් නෙමෙයි. රත්තරන් බෑන උඹ මං ඉන්නෝ දැක දැක ගහගෙන ආවනේ. කොහෙද? මන් දැක්කේ නෑ අම්මේනෝ. වලාමි මගේ වාහනේ කවුරු දාන්න ගියත් ඔහේ දායි යනවනෝ. ඒ තරම් වටින ගෑනිනෝ. සුදු මට කහට ඩිංගක් වක් කරහන්කෝ. ඒකටම පිටි හැන්දකුත් දාලා සීනි ඩිංගකුත් දාහන් හොඳේ. උඹ මං කොලොප්පමට ගත්තට බං බලාපන් තාම මගේ ඇස් හොඳට පේනවා. බලපන් ඇස් හතරක් තියෙන මට. ඔව් මන්න දන්නවා යෝගේ හැටි. කණ්ඩියෙන් පල්ලෙහාටත් වැටිලා මැරුන් නැති ගෑනිනෝ. නස්කයි අම්මේ යන් අම්මේ ගිය ඇතුළට එන්න. යමස්. चिल्लमले පුතේ ඔය වැටිච්ච කොරට් ටික හිල්ල දාපන්. තාත්තේ මං උඩ කියන්න බෑ හිටියේ. මොකද්ද බං? අර කඳුලේ තාත්තා එයාට තොංචිලා බදල් දීලා. මටත් එකක් ඕන. අනේ නිකන් හිටහන් පුතේ. මට නම් බෑ ගස්බඩ ගන්න. බොලා අම්මා තේ කෑම කාලා බලන්න මගේ බඩේ හැටි. තාත්තේ මොකෝ හේ ඔංචිලා බදලා දෙනවද? නැත්තම් මං අම්මට ආච්චිට කියන්නද? ආපෝ හිටපන් යට ගහලා දෙන්නම්. කොහොම ඉදන්? හා දෙය කිචන් අපෙන් බිරියානි, පන්දින කේක්, ෆොටෝ ෆ්‍රේම්, චොකලට් බොක්ස්, ෆ්ලවර් බොකේ, ටෙඩි බෙයා ඇතුළු සියලුම තෑගි වර්ග සහ වෙහිකල් සර්ප්‍රයිස් අපෙන් ලබාගත හැක. ප්‍රවාහන පහසුකම් ඇත. දැම්ම කතා කරන්න 07 19 271. පුතේ මේකට වරේ උන්චිලා එකට ගහලා දාන්න. බට උන්චිලා. බලන්න මේක උස. කොහේ මේක දාන්නේ? මේක දිගරලා මුල් එකට ගහමු. යම්ම යම. ඔල්ලේ විසුකල ගහන උඩට. යේ උන්න බලන්න. දැන් යහනේ. බයෙන් යහනේ හොඳනේ. චල. මක්කා උඹ සීට්ුවට ගෙව්වා. ගෙව්වා මේ මාසේ. මක්කා වෙලා මේ අරුවරු කරන්නේ. මුංජිල්ලවත් දානවනේ නේ. අනේ බස් ඕක වැඩේ හොඳේ. උන්ති කාලේ පැද්දට පස්සේ මාත් පුටි උන්තිලා පදින් බැරුණානු බා. මමත් එහෙමයි අම්මේ ගෙදරදී පැත්තට පස්සේ පැත්තේ නැහැ නේද? අනේ මේ උඹ නම් පුංචි එකා වෙන්න දඟලන්න එපා. උඹගේ ඇඟේ හැටි පේන්නේ. අම්මා හරි කෙට්ටු එක්කිනානේ. ඔන්න පුතේ දැන් උන්චිලාව හරි. වැඩේ හරි. දැන් තියන්නේ හෙට ඩෝංගල පදින්න. වැඩේ කර. මෙන්න මෙහෙම මම පදින්නේ මේක.
මොකද්ද ගත්තලා ඉද්දන්නේ නෑ. නී කිල්ල මලේ උංගිලි ගිලි කිල්ල මලේ රැල්ල දිගට රෙල්ලි කලේ. එහෙම පත්තලා පළහැටද? ඔන්න හරි. බදපන්. චිල්ලමලේ හෙහෙහෙහෙ මොකෝ බෝලි දාගන්නද ඉන්දියාමඩ එන්න මෙහෙමයි දාන්නේ ඔහොම තියලා ඔහොම ඔන්න හොඳේ පුතා අච්චියම පද්දවන්න තලු දාන්න හොඳේ හරිනෝනේ තුන ටික කඩේවි බලන්න එමින් දාපන් බෝලි හොඳේ චිලි මලේ ඔන්න බෝලි අයින් හොඳේ ඒයි මේ අර බලනවකෝ අම්මයි පුතයි අද හරි සතුටින් ඉන්නේ අනේ. අර ගෑනිට මක්ක වෙලයි. පුදුම කුලප්පු වන්න තියෙන්නේ. අනේ ෂෝක් අනේනේ හරි සතුටින් ඉන්නේ. සතුට අනු ගම්ම. අම්මපා මේ ගෑණි අර පුංචි කර හද පුංචිලාව පදිනවනෝ. පුදුම මක් ගෑණි අම්මපා. අම්මපා මේ ගෑණි තාම පදිනවනෝ අම්මපා හඳි මට මගේ මාළු නටනවා. පුතේ දැන් ඇති ඔය එන්න ආචිත් එක බත් කන්න. තව ඩිංගක් ඉන්නකෝනේ නෑ මස් ඩිංගක් එක බත් ඩිංගක් කාලා විල ආයි පදින්න හොඳේ යා උහේ මම පදන්න ආයි හොඳේ යා හිතපන්කෝ මං නාකිච්චිට චිල්ල මලේ කරන්නේ. උහේ මන් දඟුවක් දාන්නේ නෙමෙයි පුතේ උඹලයි අම්මත් තාත්තයි මේව පදින්න උන්ති කාලේ පැද්දට පස්සේ මේ පැද්දේ නෑ උන්තිලාව කවදාවත් අම්මික් කනගෙන මේතරේ අම්මා පද්දුවා හරි ආච්චි මං අම්මා එක්කගෙන එක්කරි මට බැහැ පුතේ. ඔහෙ තු යාචි පදින්නකෝ අනේ. ආච්චි කිව්වේ එක්කගෙන අනේ බැහැ. අනේ අම්මේ ඔයාලා පදින්නකෝ. වාඩි වෙලා උඹ මොන්ටි ෆෙරි ඉන්න වටේ අද්ද මම දන්නේ. පරිදෙන හොඳේ අන්න තාත්තා දුවනවා මුකි ආච්චිට දෙකිටපන් උදම්මට පේනවා අත්තරාම සුපිරි ෂොට් එකනේ සෝරි උනේ. අල්ලේ මගේ මොකක්ද එක